පුතා ඒ මොකද උනේ? අයියෝ මේ ලෝකෙ විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ පුතා. හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. ඇයි මොකද උනේ? අද ඉඳලා ගෑනුගේ සල්ලි වලින් බත් කාලා ඉවරයි. ඇත්තද? ඇයි කොයි කෙනෙක් තරහ වුනේ? කෙල්ලෙක් තරහ වුණා කියලා දුක් වෙන්න එපා පුතා. තව කෙල්ලෙක් ඉන්නවනේ. ඒ තරේ දෙන්නම යයි. ඇත්තද? ඔව්. මංජලිත් එක්ක කතා කර කර පාර පනින්න හදනකොට උදාරිය අතට මහුණානේ. මම උඹට කොච්චර කියලා තියෙනවද දෙන්නම එකපාර එක ටවුන් එකේ හම්බ වෙන්න එපයි කියලා. මට පිස්සුද සීයේ? දෙන්නම එක ටවුන් එකේ හම්බ වෙන්න. අනික මම මේ පුරුදු වෙන්න ආදරේ කරන මිනිහෙක්. මංජරීගෙන් මං සල්ලි වගේක් කිල්ලුවා. ඒක අරන් දෙන්න එයා බැංකුවට යන්න පාර පනින්න හදනකොට මං එයාගේ අතින් අල්ලගත්තා. මෙන්න එතකොටම උදාරි කියන්නේ ත්‍රිවිල් එක. ගෝල් එක ළඟටම යනකොටම බෝල අතහැරනවා වගේ වෙනත් දෙඹට මේ වෙලා තියෙන්නේ. මේ අර සල්ලි දෙනවා කියපු ගෑනු ළමයා සල්ලි ටික දුන්නාද? සල්ලි ටික නම් දුන්නා. එහෙනම් ඉතින් එච්චරයිනේ. එච්චරයි කියලා හරියනවද සීයේ? අයියෝ. යහකුරට නාදන්නේ තියෙන හකුර රැක ගන්න. ගෙවල් කුලී ගෙවාගෙන 3 දිනේ කාලා බීන ඉන්නේ කොහොමද සීයේ එක කෙල්ලෙක්ගේ සල්ලි වලින්? මේ අලුත් ගෙදරත් අපිට හොඳයි වගේ පුතා. බය වෙන්න එපා. ඉතුරු වෙලා ඉන්න කෙල්ල තව ටික කාලයක් ඔය විදියට පරිස්සම් කරගෙන ඉඳින්කෝ. අනේ වන්ද සීයේ. පුතා තව ලොකු වැඩක් තියෙනවා. අපිට ළඟදීම ප්‍රදර්ශන පාපන්දු තරගයක් තියන්න වෙනවා. මොකක්? Mr. Lambert. එලිසබෙත් කතා කරනවා. මං ගිහින් මගේ ආරාධනාව පිළි අරගෙන අද මේ පැමිණිලා ඉන්න අපේ ගමේ මරණාධාර සමිතිය සියලු දෙනාම මම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. Thank you very much for coming. ඒ වගේම මම මේ මරණයක් ගැන දැනුම් දෙන්න නෙමෙයි එන්න කිව්වේ. මං කුඹුරේ නියර කෑල්ලක් බැඳගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නකොටම තමයි පණිවිඩය ආවේ. Oh, I see. එලිසබෙත් නෝනාගේ පණිවිඩයක් ඉතින් ආක දාන්න හොඳ නැති හින්දා තමයි මේ තකාණියක් දුවගෙන ආවේ. ඒත් මේ එන ගමන් මට නිකමට වාගේ හිතුණා මේ කැරම් මතක්වත් ගහන්න මට එන්න කිව්වද කියලා. Oh, no, not to play carom. මේ මමගේ විනෝදාස්වාදය ගැන කතා කරන්න නෙමෙයි. මේ ඉන්නේ Mr. Lambert. අපේ ගෙදර අප්ස්ටෙයාර් එකේ පදිංචියට ඇවිල්ලා ඉන්න පවුලේ ගෘහමූලිකයා. හලෝ. ඔයගොල්ලෝ හැමෝම හඳුනා ගන්න ලැබීම සතුටක්. මම හිතනවා ඔයගොල්ලෝ කොහොම හොඳින් කියලා. මේ මහත්තයාගේ මුණුබුරා තමයි නැෂනල් ෆුට්බෝල් ටීම් එකේ සංචිතේ. ඒකේ ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. ඒ වගේ තරුණ ක්‍රීඩකයෙක් අපේ ගමේ පදිංචි වෙනවා කියන්නේ අපිට මොන තරම් ආඩම්බරයක්ද එහෙම නේද? ඉතින් අපි ඒ තරුණ ක්‍රීඩකයව පිළිගන්න හොඳ උත්සවයක් පිළියෙල කරන්න ඕනේ. අපිට ඒ වෙනුවෙන් කරන්න එක්තරා වැඩ කොටසක් තියෙනවා. අපි ගමේ කොල්ලෝ ටිකත් ලෑස්ති කරගෙන හොඳ තොරණක් ගහමු. තොරණක් ගහනවට වඩා වැදගත් වෙන්නේ අපි මේ ගමේ අයට නරඹන්න. එදාට හොඳ ෆුට්බෝල් මැච් එකක් ගහමු. අපේ පුතායි එයාගේ හිතවත් ක්‍රීඩකයෝයි ගෙනල්ලා හොඳ ෆුට්බෝල් මැච් එකක් ගහමු. ඒකට සමහර වෙලාවට විදේශ ක්‍රීඩකයොත් සෙල්ලම් කරන්න පුළුවන්. අනේ වාසනාවන්. වාසනාවන් කියලා විතරක් මදි. අපි එදාට මේ ගමේ තරුණ තරුණයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නගා සිටවන්න. අපි එදාට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා.
ඒක නම් බොහෝම හොඳයි. ගමේ ළමයින්ට සිතක් වෙනවා නම් අපි ඕනම උදව්වක් දෙන්න ලෑස්ති. සපෝට් එක විතරක් තිබිලා මදි සහෝදරයා. අපි ඒකට හොඳ අරමුදලක් හදාගන්න ඕනේ. Don't worry about the money. Mama දෙන්නම්. I can give you the money. I පුතා is sending me enough money. පුතා රට ඉන්න පුතා මගේ මට සල්ලි එවනවා. ඉතින් මුදල් ගැන කරදර වෙන්න එපා. එහෙම හරි නෑනේ මිසස් එලිසබෙත් ගෙන් විතරක් ඒකට සල්ලි ගන්න එක. එහෙම නෙමෙයි. මයි ළඟ සල්ලි හොයන්න ප්ලෑන් එකක් තියෙනවා. මම ඒක එදාට ක්‍රියාත්මක කරනවා. මේ නෝන මහතුරුට තියෙන්නේ ඒකට මට ෆුල් සපෝට් එක දෙන එක. මට උදව් කරන එක. මිස්ටර් ලැම්බර්ට් කියන්නේ අපේ මේ මරණාධාර සමිතියෙන් මේ වෙනකොට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඉස්සර අපේ ගමේ මිනිස්සු මරණයක් වුණාම ගිහිල්ලා දාන් ඇද්දා, බූරුව ගැහුවා. දැන් එහෙම නෙවෙයි. දැන් එහෙම කරන්නේ නැහැ. වැදගත් මහත්තුරු වගේ කැරම් ගන්න පුරුදු වෙලා. ඕ කොච්චර හොඳ දියුණුවක්ද? මිසස් එලිසබෙත්ට මම ගෞරව සම්මානයක් දීලායි කවදා හරි මේ ගෙදරින් යනකොට යනවා. එහෙමනම් ඉතින් කතා කරගත්තු විදිහට අපි වැඩේ කරමු. දැන් ගෙවල් වලට යන්න හදිසි අය ඉන්නවා නම් ගියාට කමක් නැහැ. අනිත් අයට පුළුවන් නැවතිලා කෑම ටිකක් හැම කාලා හැරම් මතකුත් ගහලා යන්න පුළුවන්. ආනන්ද මහත්තයාම මේක දිව්‍ය ආනන්ද මහත්තයාම. උදේ කල්පනා කරලා බලනවා මේක දිව්‍යම. ලස්සනට වැඩේ කරලා තියෙනවා. ආනන්ද විවාහ ජීවිතයක් ගත කරන්නට ඔබ ආනන්ද ජනක විවාහ ජීවිතයක් ගත කරන්නට ඔබ තවමත් ප්‍රමාදද? නොපමාව පැමිණෙන්න ආනන්ද මංගල සේවය වෙත. කොහමද? හොඳයි නේ. මරු ආනන්ද මහත්තයා. හැබැයි මේක දැක්කට පස්සේ කසාද වෙදපු ගෑනු මිනිස්සු දීක කඩාගෙන එයි. ආපහු මුලින් ඉඳන් කසාද වදින්න. අපි ගාවට එන ඕනම කෙනෙක්ව කසාද මන්දලා තමයි පස්සේ බලන්නේ. ඔව්. හැබැයි ආනන්ද මහත්තයා මේ ලෝකෙ ඉන්න ඕනම මිනිහෙක්ට කසාද බඳින්න පුළුවන් ද ආනන්ද මහත්තයා? මොකද බැරි මේ ලෝකේ ඕනම පිරිමියෙකුට කොහේ හරි කාන්තාවක් ඉන්නවා. ඒත් ඉතින් මට නෑනේ ආනන්ද මහත්තයා. පවන් දුක් වෙන්න එපා. පවන්ගේ අපල කාලේ මං හම්බෙච්ච දවසේ ඉඳලා ඉවරයි. පවන් මට මීට කලින් හම්බෙලා තිබුණා නම් වෙලාවකට පවන්ට ඉස්කෝලේ යන සයිස් එකේ ළමයි ඉන්නවා. ඒක නම් හරියට හරි ආනන්ද මහත්තයා. අපේ පන්ති වල හිටපියොන් කසාද බැඳලා දැන් ළමයිව ඉස්කෝලේ අරගෙනත් යනවා. දැක්කහම දුකේ බෑ අප්පා. පවන් දුක් වෙන්න එපා මේ ලෝකේ ඕනම පිරිමියෙකුට කාන්තාව 5 දෙනෙක් ඉන්නවා ස්ත්‍රී පුරුෂ අනුපාතේ. මගේ 5 දෙනා කවුරු හරි හංගගෙන ඉන්නවත් දන්නේ නැහැ. පහක් ඕනේ නැහැ ආනන්ද මහත්තයා. එක්කෙනෙක් හිටියනම් මං කසාද බැඳලා හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. ඇත්තමයි. මේ වරේ මෙර්දියා මම කොල්ටිය. ඔබ කාටද කොල්ල බෙදන්නේ? ඇයි ඉතින් පාරේ යන අයට බෙදන්න කිව්වේ? ඒක පාරේ යන අයට බෙදන්න කියලා ළමයින්ට බෙදලා හරියනවද? මොකද මේ උන් ලොකු වෙලා මගේ ආයතනයට ඇවිල්ලා කසාද බඳින්නද? පිස්සු. මං හිතුවේ නෑ ඔයා ඇයි කියලා. ඇයි එහෙම හිතුවේ? ඈ ඉතින් ඔයා ෆෝන් කෝල් ආන්සර් කරෙත් නෑනේ. ඒකයි. ෆෝන් එක සයිලන්ට් දාලා තිබුණේ ඇහුන්නේ නෑ. ඒවට උදාරි ඔයා ඉන්නේ වෙනද තරම් සතුටකින් නෙමෙයි. නෑ එහෙම එකක් නෙමෙයි. ඔයා එදාර ත්‍රිවිල් එකේ යනකොට මගෙත් එක ගෑන් ළමෙක් හිටියේ අතින් අල්ලගෙන. ඔව් ඉතින්. මගේ හොඳ යාළුවෙක්. අපිට ක්ලාස් යන කාලේ එක බත් එක අනාගෙන කෑවේ අපි. එක බත් එක අනාගෙන කන්න ගොඩක් අයට පුළුවන් වුණාට ආදරයෙන් බෙදා ගන්න බෑ විහිද. කවුද ළමයෝ ආදරේ බෙදාගත්තේ? මට කවුරු හිටියත් මට ආදරේ කරන්න ඉන්නේ ඔයා විතරයි. ඇත්තද? ඇත්ත.
මම මොන දෙයට බොරු කරත් ආදරේට අවංකයි උදාරි. හිතේ කහටක් තියාගන්න එපා උදාරි. මගේ ජීවිතේ ඉන්නේ ඔයා විතරයි. වාට කෝල් එකක් නේද? අය ආන්සර් කරන්නේ නැද්ද? මේ ෆෝන් කම්පැනි වල ප්‍රොමෝෂන් තීරමක් නැහැ ආන්සර් කළා. ඔයා කොහොමද කෝල් එක බලන්නේ නැතුව එහෙම කියන්නේ? මට ඉතින් කෝල් කරන්න ඉන්නේ ඔයා විතරයිනේ. ඒකයි ළමයෝ. විහඟ ෆෝන් එක ආන්සර් කරන්න ගන්න කෝල් එක. ගන්න ඉතින්. සීයා මේ ඔව් සීයේ හලෝ විංග පුතා මොකද උනේ එකවුන්ට්ස් දෙකම ක්ලෝස් කරන්න උනාද නෑ නෑ සීයේ නෑ මම මේ පරණ account එක ඕපන් කරපු බැංක් එකටම ගියා එහෙනම් මුකුත් ප්‍රශ්න නැහැනේ එහෙනම් එච්චරයි ජය වේවා මොකද තාත්තේ? කොල්ල දක්ෂයා කෙල්ලෝ දෙන්නවම කොට දාගෙන අනේ මන් දන්නේ මගේ කොල්ලා ওই විදිහට කෙල්ලෝ දෙතුන් දෙනා එක්ක යාළු වෙන්න ගිහිල්ලා ඌව කොහෙන් කෙලවර වේද දන්නේ ආයෙ කෙලවර වෙන්න දෙයක් නැහැ ඒ කෙල්ලෝ දෙන්න වෙනින් කවුරු හරි කසාද බැඳ ගමන් අපේ පුතා විහඟ නිරුපද්‍රිතව ඉතුරු වෙනවා එච්චරයි ඒ කෙල්ලෝ වෙන වෙන කොල්ලොන්ව බැඳලා ගියා මගේ කොල්ලා තනි වෙනවනේ කොහොමද තනි වෙන්නේ උඹයි මමයි දෙන්නම ඉන්නවනේ අපි දෙන්න ඉඳලා හරියනවද තාත්තේ ආනන්ද දැන් බලපන් උඹේ අම්මා උඹවයි මාවයි දාලා ගියේ මගේ මොන හරි වැරද්දක් තිබිලා නෑනේ තාත්තගෙත් ඉතින් පොඩි පොඩි වැරදි තිබුණා තමයි ඉතින් පොඩි වැරදි තිබුණා තමයි එහෙමනම් උඹේ ගෑණි ශ්‍රියාකාන්ති උඹවයි පුතාවයි දාලා ගියේ ඔය ඉතින් මගෙත් පොඩි පොඩි වැරදි තිබුණා තමයි ඉතින් ඒ වුණාට තාත්තේ විහඟ පුතත් අපි දෙන්න වගේ තනිකර වෙන්න ඕනේද ආනන්ද අපේ පවුලට ගෑනු යා දෙන්නේ නෑ බං ඒක උඹට වැඩිය හොඳට මම දන්නවා අනේ මන් දන්නේ තාත්තේ මොනවා කරන්නද කියලා මට නම් හිතා ගන්න බෑ මේ උඹට නොතේරෙන හුඟක් දේවල් මට තේරෙනවා විහඟට ඔය ඉන්න විදිහට ඉන්න දීපන් මගේ මංගල සේවා ආයතනයේ දියුණු වුණොත් නම් විහඟට හොඳ කලදවසක් යයි ඌවා කොහෙ වෙන්නද බං අපි කාටවත් සාර්ථක පෞල් ජීවිතයක් නැතුව අපි කොහොමද පෞල් ජෝඩු කරන්නේ අපි කොහොමද කාට හරි උපදෙස් දෙන්න සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ඕනේ මෙහෙමයි කියලා ඒකත් ඇත්ත ඒ වුණාට අපිට හරි හැමම් පෞල් පන්සල් නැහැ කියලා දන්නේ අපි තුන්දෙනා විතරයිනේ බැස්සල ඇම්බර් ඉත්තෝ ටික නම් සෙට් කරලායි තියෙන්නේ ඕකේ මම රෙඩි ඇත්තටම උදාරි මට ඔයා ගැන සතුටුයි. ඇයි? නෑ ඔයා ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ දිහා බලන්නේ හදවතට සම්බන්ධ මොලෙන්නේ. වෙන එහෙම නැහැනේ. ඔව් ඔව්. හදවතට සම්බන්ධ මොලයක් තියෙනවා කියලා මටත් හිතෙනවා. ඔව්. අපි කොහෙටද යන්නේ මේ? අපි මේ මෙතන මේ කොෆි ෂොප් එකක් තියෙනවා අපි එතෙන්ට යන්න. යා.
ඇත්තටම උදාරින් මට ඔයා ගැන ගොඩාක් සතුටුයි. වෙන කෙනෙක් ඔයා ඉන්න තැන හිටියනම් එහෙනම් මේ ප්‍රශ්නේදී මේ හැසිරෙන්නේ මෙහෙම නෙවෙයිනේ. මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ඔයා වගේ නෙවෙයිනේ. එදා අර ඔයාගේ අතේ එලිලා ගිය ගෑල්ලම එයා මේ මාව දැක්කද? මං හිතන්නේ දැක්කේ නෑ. හැබැයි දැක්කනම් මං ඔයාව අඳුරලා දෙනවා එයාට. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන. ඔයා ත්‍රිවිල් එක නතර කරන්න නැතුව ගියානේ. මේ විහඟ ඇත්තටම එදා මම ත්‍රිවිල් එක නතර කරා නම් ඔයා මාව අඳුරලා දෙනවද? මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඔව්. මං ඔයාව අඳුරලා දෙනවා. එයා මගේ යාළුවෙක් විතරයි. ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. විහඟ මේ දැන් වුණත් ඔයාට පුළුවන් මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා එයාට කියන්න. බලමු කෝල් එක කරන් බලන්න පුළුවන්ද කියලා. මොනවද බොන්නේ? අපි මොනා හරි මේ පස්ස ඕඩර් කරමුකෝ. ඔයා දැන් කෝල් එක අරන් ඉන්නකෝ. මේ නම්බර් එක වැඩ කරන්නේ නැහැ ෆෝන් එක. හරියට බලන්න පොඩක් නම්බර් එක චෙක් කරලා මේ හරිද ඔයාගත්තු නම්බර් එක? නම්බර එක හරි මම හිතන්නේ ෆෝන් එක වැඩ කරන්නේ. අපේ නම්බර්ස් නම් හරි. ඔයාගේ නම්බර් එක වැරදි කියලා තමයි දැනගත්තේ. මංජරි මේ ඔව් කියන්න. විහඟ දැන් කියන්න. දැන් ඔයා කියන්න මෙයාට මං කවුද කියලා ඔයාට. මං ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා මෙයාට කියන්න ඉතින්. මොකක්? කවුද මෙයා වගේ? ඔය දෙන්න අතුරු ගන්නකො දැන් අමුතුවෙන් අතුරු දෙන්න දෙයක් නැහැ. මම යන්න. විහඟ කොහොම නවතිනවා? කොහොම නවතිනවා බොරුකාරයා? තමුසේ ගණිත ගෑනු වගේ අපිත් රැවටේ කියලා හිතුවද? මට වෙන ගෑනු හිටියේ නෑ. හිටියේ තමුසලා දෙන්න විතරයි. දැන් ඉතින් ඒකත් ඉවරයිනේ. මම යන්න. විහඟ කොහොම නවතිනවා?